එක දවසක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ ධර්මදේශනා කරමින් සිටින විට එතනට පැමිණි ගර්භණී කාන්තාවක් බුදුන් වහන්සේට පවසනවා, ස්වාමීනි, ඔය බණ කියන එක නවත්තන්න. මේ කුසේ සිටින දරුවාගේ පියා ඔබ නේද? බුදුන් වහන්සේ වදාරනවා, නැගණිය, මේ කතාවේ ඇත්ත නැත්ත දන්නේ ඔබත් මාත් පමණයි නේද? මේක කුමන්ත්‍රණයක්. මේ චින්චා නැමැති මානවිකාව බුදුන් වහන්සේට නින්දා කරන්නට අන්‍ය තීර්ථකයන් විසින් මේ විදිහට එවා තිබුණා. නමුත් සිදු වූයේ කුමක්ද? මෙතනට පැමිණෙන විශාකා මහෝපාසිකාව ඇතුළු කාන්තාවන් ඇයව ප්‍රවේශමෙන් කැඳවාගෙන යනවා දෙව්රම් වෙහෙරෙහි එක්තරා ස්ථානයකට. එතැනට ගොස් ඇයව ඊටාම හොඳින් පරීක්ෂා කොට බලනවා. එවිට පැහැදිලි වෙනවා ඇය තම කුස රඳවාගෙන සිටියේ හිස තබනා කොට්ටයක් බව. මෙය පැහැදිලි කරගත් විශාකා මහෝපාසිකාව ඇය කැඳවාගෙන විත් ඇයට තමන් කළ වරද ඊටා හොඳින් පැහැදිලි කර දෙනවා. ඉන්පසුව මේ අසරණ කාන්තාව රැගෙන යනවා බුදුරජාණන් වහන්සේ සමීපයට. බුදුන් වහන්සේ මහත් කරුණාවෙන් ඇයට ධර්ම දේශනා කරනවා. බොහෝ දෙනෙකු ඇයට පහර දෙන්නට, ඇය එළවා දැමීමට, ඇයට චෝදනා කරන්නට සූදානම් වුවත් බුදුන් වහන්සේ මේ සියල්ල නවත්වනවා. ඇයට පවසනවා ඊටාම නිවැරදි කාන්තාවක් ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. තමන් කළ වරදෙහි තරම තේරුම්ගත් මේ චින්චා මානවිකාව දෙව්රම් වෙහෙරේ පසෙක වාඩි වී කඳුළු සලමින් බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දෙනවා. ඉන්පසු ඇය තමා කළ වරදේ තරම අවබෝධ කරගත්තා සේම බුදුන් වහන්සේගේ ධර්මයෙහි ඇති ගැඹුරු අර්ථය වටහාගෙන නැවත මෙවැනි වැරදි දේ නොකරන්නටත් යහපත් දේ කොට තම ජීවිතය යහපත් ආලෝකමත් ජීවිතයක් බවට පත්කර ගන්නටත් ඇය අදිෂ්ඨාන කර ගන්නවා. බුදුන් වහන්සේට නින්දා උපහාස කිරීමට සූදානම් වූ අන්‍ය තීර්ථකයන්ගේම උපක්‍රමය වැරදී යනවා සේම බුදුරජාණන් වහන්සේගේ කරුණාව, මානුෂික බව සහ ගැටලුවක් නිවැරදිව හඳුනාගෙන ඊට විසඳුම් දිය යුතු ආකාරය පිළිබඳ අපූරු පණිවිඩයක් මේ කතාව තුළින් ලෝකයට ලබා දෙනවා සේම විශාකා මහෝපාසිකාවගේ චරිතයෙන් භික්ෂුන් වහන්සේ නමකට ගැටලුවක් ඇති වූ විට ගිහි ප්‍රජාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද ඊතා අපූරු පණිවිඩයක් ලබා දෙනවා. මේ කතාව ගෞතම බුද්ධ කෘතියෙන් උපුටා ගන්නා ලද කතාවක් බවද කතාව අවසානයේදී සඳහන් කළ යුතුයි.